කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් අද මෙන්න මේ රසම රස බටාන කරි එක හදමුද? ටිකක් සැරට පැණි රසට අකමැති අය සුදු ලුණු තියෙනවා, කරපිංචා තියෙනවා, බී ලුණු තියෙනවා, අමු මිරිස් තියෙනවා. ඊළඟට මම කපාගත්ත බටාන ටික මෙන්න මේ 3-5 ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාලා මීට වඩා අඩුවට 3-5 කැමති නම් අඩුවට දාන්න. සාමාන්‍යයෙන් මම මේ ගානට දාන්නේ බටාන කරි එකේ තියෙන පැණි රසට මම ආස නැති නිසා. ඉතින් පැණි රසට අකමැති අයට ටිකක් වැඩිපුර 3-5 දැම්මහම පැණි රස ගතිය අඩු වෙනවා. ඉතින් මම මේ දැම්මේ අබයි කරපිංචයි උළුවහල් ඊළඟට සුදු ලුණු ටිකක් වැඩිපුර කපලා දාන්න. ඔයාලත් මේක හදලා බලන්න මේ විදිහට රසයි. ඊළඟට බී ලුණු ටිකත් එහෙමම එකතු කරන්න. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගන්න. ඊළඟට අමු මිරිස් ටිකත් මම එකතු කරා. මේ ටික දැන් හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. ඒ වගේම තමයි ඔයාලා කිරි දාන්න කැමති නැත්නම් පොල් කිරි එකතු කරන්න කැමති නැත්නම් මේක තෙල් දාලා වුණත් ගන්න පුළුවන්. හැබැයි අඩු ගින්දරේම හදා ගන්න ඕන. මොකද නැත්නම් අඩි අල්ල ගන්න පුළුවන්. මේ මම කපාගත්ත බටාන ටිකත් දැන් එකතු කරා. ඒ ටිකත් මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැමම 3-5 දාන්න එපා. තව පොඩි වෙලාවකින් 3-5 එකතු කරන්න. මේක ටිකක් වෙලා වහලා තියන්න ඕන. ඊට පස්සේ තමයි මම 3-5 එකතු කරන්නේ. ටිකක් තෙල් ටික හොඳට බටාන එකට අල්ලගත්තට පස්සේ තරම ලොකුවට බටාන කන්න කැමති නැහැ. හැබැයි මේ විදිහට හදන්න පුරුදු වුණාම කන්න කැමති. මෙන්න මේ විදිහට ඔක්කොම ටික 3-5 ටික මම එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගෙන ටිකක් වෙලා වහලා තියන්න. දැන් මේ බලන්න බටාන ටික සාමාන්‍ය ගානට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම මේකට කිරි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි ටිකක්. පොල් කිරි ටිකක් එකතු කරගත්තාම තවත් මේ බටාන එක රසයි. දැන් මගේ බටාන කරි එක හදලා ඉවරයි. ඔයාලට පුළුවන් මේ විදියට හින්දලා ගන්නත් නැත්නම් කිරි ටිකක් තියන්න අරින්නත් පුළුවන්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.